හරි සුබදසක් පොඩ රැවෙලා තින්නේ ම පොඩි විඩිය කරන හිතුවේ මේ අද අපේ කාමරස් කරන නිසා මේ ඉසර කරපු අර ෆෝන් රපේරිං වැඩවලදී අයින් කරපු ඩිස්පලේවගේ ඇතිනවා පොඩ්ඩක් මගේ ඇතුළ පෙන්න්න හදන්නේ ඒ ඇතුළ තියන් දෙවලට එක පෙන්න්න හරි ම බැක්කම දානවා එතෝට ගන්න බලාගන්න පුළුව හරි හරි ඔගල දන්න මගේ පොඩක් මේසේ අවු කියලා ගල මගේ වැඩගන්නවානේ හරි එතකොට මේ තියන්නේ ඩිස්පලේ එකක් ගත්තයන් පස්සේ ඩිස්පලේ එක අපි මෙටල් පලේට ඇතම ඉට පස තියෙන මෙ විදිට එතකොට මේකින් සිගනල් යන්න අයිසි එක තියෙනවා ඒ කන්ටස් තියෙන එතකොට මේක තමයි ඩිස්පලේක පිටිපස්සම තියෙන එතකොට උගන්න පලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ලයිස් මේ LED ලයිට් හරි එතකොට මේක LCD ඩිස්පලේ එකක් ඒක නිසා ඒක තියෙන LED ලයිට් දැන් ඇමලයිට් කියලා එකක් තියෙනවනේ ඒකේ මෙහෙම LED ලයිට් ස්ට්‍රිප් එකක් එන්නේ නැහැ ඒක තියෙන්නේ ඩිස්පලේ එකෙම තමයි LED අනිකුත් කරන්න එතකොට ඔට දන්නවා ඩිස්පලේ වල තියෙනවා මේ පික්සල්ස් කියලා එතකොට ඒ පික්සල් එක කියලා කියන්නේ ඩිස්පලේ එකක කුඩා මේකක ඒක සාමාන්‍යයෙන් RGB ලයිට්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ එතකොට RGB කියන්නේ අපි රෙඩ් ග්‍රීන් බ්ලූ කියන කලර්ස් වලින් තමයි ඒවයි සම්පූර්ණම එලිය අපිට හදලා දෙන්නේ. එතකොට මේ LCD වල විශේෂත්වය තමයි ඒගොල්ලෝ අර පික්සල් එකේ කරන්නේ මේ සුදු ආලෝකය ඒගොල්ලන් කලර්ස් වලින් පස්සේ කන්වර්ට් කරනවා කලර්ස් වලට RGB වලට කන්වර්ට් කරනවා. එතකොට මුලින්ම එන්නේ සුදු ආලෝකය. එතකොට මේ LED ලයිට් සුදු පාටයි. එතකොට ඒ LED ලයිට්ස් මේක වහලන් තියෙන මේ විදිහට. මේ විදිහට වහලා තිනකොට මේ LED ලයිට්ස් උඩට විහිදෙනවා. හරිද ඒනවා මේකේ වැදිලා මේකෙන් පරාවර්තනය වෙනවා මෙන්න මේ කොටසට මේකෙන් කරන්නේ එළිය සමානව හැම පැත්තටම විහිදලා දෙන එක. එතකොට ඊට පස්සේ මේ වගේ ප්ලේට්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ එක එක ඩිස්ප්ලේ වල එක එක ප්‍රමාණ වලින් තියෙනවා. 2 3 එහෙම දාලා තියෙන මේවා කඩදාසි මේ හැම එකකෙම කරන්නේ දැන් හිතන්නකෝ මේ ලයිට්ස් විතරක් තිබ්බ කියලා. මේ ලයිට්ස් විතරක් තිබ්බනම් එහෙම ඒක නිකන් ස්පොට් ලයිට් වගේක් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ලයිට් එක වෙනම පේන්න පටන් ගන්නවා එහෙම තියෙනවනේ. ඉතින් ඒක නැති කරන්න තමයි මෙන්න මේ කඩදාසි කෑලි එක එක මේවා පොලිම වෙන්න පුළුවන්. ඒ පොඩි කඩදාසි වගේ ප්ලාස්ටික් කඩදාසි වගේ දේවල් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ තවත් මේකේ ලේයර්ස් තියෙනවා මට ඒක ගලවන්න අමාරුයි. මේ අන්තිමේදී ෆයිනල් ලේයර් එක ගත්තාන් පස්සේ ඒක තමයි ඩිස්ප්ලේ එක වෙන්නේ. ඇත්තටම ඒක තමයි ඩිස්ප්ලේ එක. එතකොට මේවා ඔක්කොම බෑක් ලයිට්ස් එක කන්ට්‍රෝල් කරන්න දාලා තියෙන කොළ වගේ දේවල්. එතකොට මේ වගේ සෑහෙන ප්‍රමාණයක් මේ විදිහට ගලවලා අයින් කරන්න පුළුවන්. තවත් ඇති මේ ගම් වලට ඇලවිලා එහෙම තියෙන්නේ. මේ ගලවපු ඩිස්ප්ලේ ගන්න. හරි. එතකොට ෆයිනලි මේ එන එළිය මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පික්සල් හරහා ගිහිල්ලා. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ තියෙන එක එක ඒවා ඇවිල්ලා අපි චිප්ස් මැනුෆැක්චර් කරන්නේ. කියන්නේ දැන් සිලිකන් චිප්ස් තියෙන. එතකොට ඒවා හදන විදිය තමයි මේ ඩිස්ප්ලේ හදන්නේ. ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. ඉතින් මේවයි print කරලා තියෙන්නේ ඒ සර්කිට් එක. ඒ කියන්නේ මේක අපි UV lights ඒගොල්ලන්ගේ තියෙනවනේ එක machines high tech machines. එතකොට ඒවා ගොඩක්ම යුරෝපියන් රටවල තමයි මේ machines හදන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ ටෙක්නොලොජිස් පාවිච්චි කරලා තමයි මේ ෆයිනල් ඩිස්ප්ලේ එක හදන්නේ. ඒ කියන්නේ මේ බැක් එක නෙමෙයි මේ බැක් එකේ මේ ප්ලේට් නෙමෙයි ඒ ඩිස්ප්ලේ කොටස් තමයි. නමුත් අර ඩිස්ප්ලේ එකේ ටෙක්නිකල් පාර්ට් එක තියෙන කැලල හදන්නේ අර විදිහට high tech machines පාවිච්චි කරලා. එතකොට ඒකෙන් කරන්නේ මේ බැක් එකෙන් එන සුදු පාට එළිය කුඩා කොටසක ඒ කියන්නේ පික්සල් එකක තියෙන RGB ෆිල්ටර් සරහා එක පික්සල් එකක තියෙන RGB කියන පාට තුනේ ෆිල්ටර් සරහා එක එක ප්‍රමාණ වලින් ඒ ආලෝකයට එන්න දෙනවා. ඒ හරහා එන්න දෙනවා. එක පික්සල් එකක් කරහා එන්න දෙනවා. මේක මම මේ ඊයේ කරපු මට අමතක වෙච්ච කැලලක් තමයි මේ වීඩියෝ එකට මම මේ ටැග් ගාලා ඇඩ් කරන්නේ. එතකොට දැන් මේ ඩිස්ප්ලේ වල ඔයගොල්ලන්ට මම කිව්වා LCD ඩිස්ප්ලේ වල මේ වගේ ලයිට්ස් පටියක් තියෙනවා කියලා. එතකොට ඒ පටියේ මේ ලයිට්ස් සෙට් වෙලා තියෙන LED සෙට් වෙලා තියෙන සීරීස් විදියට. ඒ නිසා තමයි ඒකට සාමාන්‍යයෙන් වෝල්ට් 19ක් විතර ගන්නවා වෝල්ටේජ් එක. ඊටත් වැඩි වෙන්න පුළුවන් සාමාන්‍ය ටැබ්ලට්ස් වගේ ගත්තාම. එතකොට මේකට මදබෝඩ් එකේ තියෙන වෙනම සර්කිට් එකක් ඉන්වර්ටර් සර්කිට් එකක්. ඒකින් තමයි අර බැටරියෙන් දෙන 3.67 ඊට පස්සේ 4.2 වගේ වෝල්ටේජ්ස් තියෙන ඒවා
දහනමකට වෝල්ටේජ්වලට කරනට කරන්න තකොට ඒක නිසා අපි වැඩිපුර බ්‍රයිට්නස් කරද්දී මේකේ ඒ බෝල්ටේජ්ක ඇම්පිරේජක හදන්න ෆෝන් එක වැඩිපුර පව එකක් චස්සනවා ඒවගන්න ෆෝන හිටනවා ඉතිං ඒ නිසා තමයි ගොඩක්ලාට බ්‍රයිට්න සඩිකරම් පස්සේ බැට්‍රික්මට බහින්නේ ඒවගේ දෙවලෙන් ඉතිං මේකට පාවිච්චි කරන්නේ DC to DC ඉන්වට සර්කිට් එකක් එතකොට එකින් වැඩිවෙන එක තමයි වෙන්නේ වෝල්ටේජ් එක හරි ඒක තමයි ඇඩ් කරන්න තිබ්බේ ඉතිං අන්න එකෙන් තමයි ඒක කන්ට්‍රෝල් කර හරි එතකොට ඔක දන්නම වීඩියෝ එඩිට් කන්ට කැමතන්නෑ කම්මලි එනිසා මේ විඩියක දැම්මේ කටිනස් විඩිය එකක් විදිට ඉතින් ඕගාන තේරන ඇති LCD එකක කොහොමද වෙන්න කෙ එතකොට මේක අපි ගන්නවා මේ අලුතෙන් එන ටෙක්නෝජික පදම කිවේ පික්සල් එකෙම ඇමලඩ් එක ඇමලඩ් එකෙද වෙන්නේ අර පික්සල් එකෙම මේ RGB ලයිට්ස් ටික හදන එක එතකොට ඒවගේ පික්සල් ගොටාකෙකුතු වෙලා තමයි සම්පූර්ණ පික්සල්ලයක් මේ ඩිස්පලේ එකක් වැඩ කරන්න ඉතිං ඇතන මේක අපි ලොක කල බලනවා මේ වීඩියෝ එක දෙවගලට මයි මයිකෝස්කෝපින් ගල පික්සල් ටික පෙන්න්නවා විඩික තුගල බලන්න හරි ගිලෙන්න්න තා විඩිය හම සුදසක අපි ටිකින් සොට්ටි ඔක සස්ක්‍රප් කරන්න චනලක සස්ක්‍රප් කල එක තුළ ඉන්න මොහරි විඩියෝක දානති